Hola amigos. ඊයේ මම නෝත් මැසඩෝනියා වල ඉඳන් ඇල්බේනියාවේ ප්‍රධාන නගර වෙච්ච ටිරාන වලට ආවා. ඉතින් ඊයේ හවස් වලුයි ටිරාන වල පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිද්දා. නමුත් තව දවස් කීපයක් මෙහෙ ඉන්න තියෙන හින්දා තවත් පොඩි ලස්සන නගර දෙක තුනක් තියෙන ඇල්බේනියාවේ මේ. ඉතින් මට හිතුණා ඒව බලන්න එන්න. පෙරාත් කියලා රට මැද මේ පරණ ටවුන් එකක් තියෙනවා. මේ ටවුන් එක ප්‍රසිද්ධ. මේ ටවුන් එකේ තියෙන මේ පරණ ගෙවල් නිකන් ජනේල ගොඩාක් තියෙන ගෙවල් ටිකක් තියෙනවා. ඒකයි ගොඩක්ම ප්‍රසිද්ධ මේ ටවුන් එක. ඉතින් ලොකුම අයිඩියා එකක් නෑ මොනවද බලන්න තියෙන්නේ කියලා. ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. ඉතින් අපි බෙරාත් වල රවුමක් දාලා බලමු. ජනේල දහසක නගරය කියලා හඳුන්වන ඇල්බේනියාවේ පෙරාත් නගරය මේ සුවිශේෂ අලංකාර නිවාස ගොඩනගන්නේ 18 වෙනි සහ 19 වෙනි සියවස්වල. බෝල්කන් කලාපීය ගෘහ නිර්මාණ ශිල්පය වගේම ඔටමාන් වාස්තු විද්‍යාව මිශ්‍ර කළා තමයි මේ නිවාස ඉදි කරලා තියෙන්නේ. කඳු බෑවුමක හැඩය අනුව එක මත එක ඉහළට විහිදෙන විදිහට හදලා තියෙන මේ ගෙවල් ගල් සහ ලී වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. උපරිම සූර්යාලෝකයක් ලැබෙන පරිදි සැලසුම් කරලා තියෙන මේ විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පය නිසාම බෙරාත් නගරය අද වෙනකොට යුනෙස්කෝ ලෝක උරුමයක් විදියට නම් කරලා තියෙනවා. මම මුලින්ම ගියේ මගේ නවාතැන්පොළ හොයාගෙන. ගගෙන් එහා පැත්තේ ගල් වලින් හදපු පටු මාවතක් කෙළවර තමයි මගේ මේ හොස්ටල් එක හදලා තියෙන්නේ. ඒකත් හරිම ලස්සන පරණ තැනක්. මම ඉතින් පොඩි විවේකයක් අරගෙන හවස් වරුවේ එළියට බැස්සා මේ බෙරාත් වල සුන්දරත්වය අත්විඳින්න. බෙරාත් වල ඉතිහාසය 4 වෙනි සතවර්ෂය වෙනකම් පරණයි. සෑහෙන ලොකු ඉතිහාසයක් තියෙනවා. ඊට පස්සේ ඔටමාන් වතු ඇවිල්ලා තියෙනවා 15 වෙනි 16 වෙනි සියවස්වල. ඒකත් එක්ක තමයි මෙහි ගොඩක් දියුණු වෙන්න පටන් අරගෙන දැන් අපිට මේ දකින්න ලැබෙන ගෘහ නිර්මාණ ශිල්පය ගොඩක් දේවල් ඒ ඔටමාන් අධිරාජ්‍යයේ බලපෑමෙන් ලැබුණු දේවල්. මම මේ හති දාගෙන කන්දක් නගිනවා. මේ බෙරාත් වලත් තියෙන කාසල් එක කන්ද උඩ මේ ඊට බහගෙන යන්න කලින් ඒක උඩට යන්න try කරන්න.
ලස්සන දර්ශනයක් ඇති කියලා හිතනවා. ගිහිල්ලා බලමු. අපි හොඳටම freut er sich. Sag ich auch nein. Go after I take a little bit of southern Albania time. So how did you like Bosnia? It has trails, right? So it's been. No, I mean there is a tour guide. Oh my gosh. Yeah, I'm hoping to chill in some. Yeah. So I guess I have time. It's beautiful. It's just not the same though. I'm like, Good morning. හරිම ලස්සන සීතල තවත් උදෑසනක්. තාමත් ඉන්නේ බෙදත්වල. ඊයේ හවස සන්සෙට් එක බලන්න අර බලකොටු උඩට ගියා. ඒ වගේම ටවුන් එක හෙට මෙහෙට ඇවිත්තා. පුංචි ටවුන් එකක් ඒ වුණාට ලස්සනයි. අදත් තව මට බස් එක තියෙන දෙකට. ඉතින් තව පොඩි වෙලාවක් තියෙනවා. අපි ඇවිදලා බලමු තා මොනවාද තියෙන්නේ කියලා. Good morning, yeah. You see any dogs out there? No, because I just came out from the hostel, this one. Thank you. But last night I saw there was a dog. He just... Like here? Corner. Okay, so I'm not going there. Yeah. Just in case. Good morning. උදේ මම නැටලා හොස්ටල් එකේ ජනේලෙන් එළිය බැලුවම මට ඊයේ මග ඇරිච්ච තැනක් තියෙනවා මෙන්න මේ අර කොහෙද මේ අර බලකොටුවට උඩින් පහළ තියෙනවා මේ කන්දේ මේ පල්ලියක් කන්ද ඇතුළට හාරලා වගේ මම බැලුවේ මේ උදේ එතනට පොඩ්ඩක් යන්න පුළුවන්ද කියලා පාර හොයාගන්න වෙයි වගේ මම හිතන්නේ අර පරණ ටවුන් එක මැදින් තියෙන පාර try එකක් දීලා බලමු ලස්සනයි එතන මේ කන්ද මැද නිකන් හාරලා වගේ තියෙන්නේ මේ පල්ලිය ඇතුළට try එකක් දීලා බලමු උඩට යන්න පුළුවන් වේද කියලා. හරිම ලස්සන උදෑසනක්. ඊළ හොඳට පායලා තියෙන කාලයකට පස්සේ. මෙන්න මේක තමයි පල්ලිය. කන්ද මැද තියෙන්නේ. අපි උඩට ගියේ මෙන්න මේ කොඩිය තියෙන තැනට. බලමු try එකක් දීලා මේ සමහරට ඕල්ඩ් ටවුන් එක මැදින් ඇති පාරක් උඩට යන්න. ලස්සනයි වගේ එක ගිහිල්ලා බලමු.
මම මේ පෙරාත්වලට එන්න හිතාගෙන හිටියේ නෑ. ඇත්තටම ඒක මට අහම්බෙන් හොස්ටල් එකකදී එක්කෙනෙක් කිව්වා ඔයා අනිවාර්යයෙන්ම පෙරාත් යන්න හරි ලස්සන තැනක් කියලා. ඉතින් මේ මගේ මුලින්ම ප්ලෑන් එකේ පෙරාත් වෙන්න තිබුණේ නෑ. මම හිතා හිටියේ සාමාන්‍ය තවත් ටවුන් එකක් කියලා. හැබැයි හරිම ලස්සනයි. මොකද මේ පෙරාත් ප්‍රසිද්ධ අර පරණ මේ ඔටමාන් ගෘහ නිර්මාණ ශිල්පයට හදපු ගෙවල් නිසා. ඒකින්ද පෙරාත් වලට කියනවා City of Thousand Windows කියලා කියනවා. තව City of Windows කියලා. ඒ කියන්නේ ජනේල ගොඩාක් තියෙන එකින් එක. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම පෙරාත් වලට ඇල්බේනියාවේ තියෙන දෙවෙනියට උසම කන්ද පේනවා. ඊයේ හවස අර සන්සෙට් එක බැලුවේ අපි ඒ කන්ද පැත්තට ඉරෙලිය වැටෙන එක. මේ පාලමටත් හරි ලස්සනට ඒ උසම කන්ද පේනවා. මට නම මතක නෑ කන්දේ. කන්දට නම් හිම වැටලා තියෙන්නේ දැනටමත්. හරිම ලස්සනයි පෙරාත්. චූටි ටවුන් එකක් නමුත් අමුතුම පෙරාත් වලටම ආවේනික වයිබ් එකක් තියෙනවා. මෙන්න මේක තමයි කන්ද අර දෙවෙනියට උසම කන්ද. ඒකට නම් හිම වැටලා තියෙන්නේ. හරි ලස්සනයි. පල්ලිය තියෙන්නේ මෙතන. යන්න පාරක් තමයි හොයාගන්න ඕනේ. පාරක් නැති වෙන්න නම් විදිහක් නෑ. මම හිතන්නේ ඕල්ඩ් ටවුන් එක මැදින් තමයි ඇත්තේ. පාරක් හම්බුණා. යන්න උඩට හරියට මේ පාර දන්නේ නැහැ. ඇත්තටම හරිම සතුටුයි අද. හොඳට ඉඳ පායපු එක ගැන. මම පොඩක් දුකෙන් හිටියේ. මොකද ඊයේ හවස මම කාලගුණ මොකද රිපෝට් එක බලනකොට අද 90ක් වහිනවා කියලා දාලා තිබ්බා. මම හිතුවේ උදේ ඉඳන්ම වහී කියලා. එදාට උදේ වැස්ස නෑ. හැබැයි හවස් වෙනකොට වහී කොහොමද. දන්නේම නැතුව අපි ඇවිල්ලා මේ පල්ලෙලාට එච්චර ලොකු කන්දක් නගින්න නෑ. බෙරාත්වල තියෙන තවත් සුවිශේෂ තැනක් තමයි මේ සෙන් මයිකල් පල්ලිය. කන්දෙ මැද දල බෑවුමක ඇතුළට හාරලා වගේ තමයි මේක හදලා තියෙන්නේ. 14 වෙනි සතවර්ෂයේ පැරණි බයිසන්ටයින් ශෛලියට අනුව රතු මැටි ගඩොල් සහ ස්වභාවික ගල් එකිනෙකට තියලා තමයි මේ පල්ලිය ගොඩනගලා තියෙන්නේ. ඒ වගේම මේ පල්ලිය ඇතුලේ පැරණි බයිබලානුගත සුවිශේෂ අවස්ථා නිරූපණය කරන චිත්‍ර ගොඩක් තියෙනවා. You're nice to me. Bambini? No, for me, no Baba, no Mama. Okay. Orphans. Okay. Orphans. All right. Orphans. Okay. Orphans. Kilige? No, met them orphans. 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 Okay. Okay. Meu babetje. Meer basje. Mero baixo, holandês.
පල්ලියට උඩින් තව උඩට පාර තිබුණා. ඉතින් මම ආවා මොකද්ද මොනවද තියෙන්නේ කියලා බලන්න. උඩට යනවා. මගදී නතර වෙන්න දන්නෙත් නැහැ. සමහරට උඩටම යන්න පුළුවන් ඉතින්. උඩ තියෙන්නේ බලකොටුවේ. try එකක් දීලා බලමු. කොහමරි කැලෑ පාරෙන් ඇවිල්ලා ආයෙ බලකොටුවට ආවා. ඒ පාරත් ලස්සනයි වටේම පේනවා. හරි ලස්සනට. හැබැයි ලොකු මැග්මක් තියෙනවා. පොඩි පටු පාරක් තියෙන්නේ මේ කන්ද අයිනේදී ප්‍රවේශමෙන් එන්න ඕනේ. ආයෙත් මේ බලකොටු උඩට ආව හවසාපු. හරිම ලස්සනයි. අර ඈත පේන කන්ද මේ හිම වැටලා තියෙනවා කඳ උඩට. මට නම මතක නෑ මේ කන්දේ කොහොම හරි ඇල්බේනියාවේ තියෙන දෙවෙනියට මුසම කන්ද. හරිම ලස්සනයි. කන්ද මුදුනේ පිහිටලා තියෙන මේ බෙරාත් බලකොටුව ඇල්බේනියාවේ තියෙන විශේෂම පුරාවිද්‍යා ස්ථානයක්. අක්කර 24ක භූමි ප්‍රමාණයක් පුරා විසිරලා තියෙන මේ බලකොටුව ආරම්භය ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවස දක්වා දිව යනවා.
ඒ කියන්නේ අවුරුදු 2300ක් විතර ඉතිහාසයක් මේ බලකොටුවට තියෙනවා. ඒ වගේම තමයි මේ කඳුමුදුනට පහලින් හරි ලස්සනට ගලාගෙන යන ඔසුම් ගඟ වගේම බෙරාත් නගරයත් මේ කඳුමුදුනට ලස්සනට පේනවා. ඒ වගේම විවිධ අධිරාජ්‍යයන්ගේ බලපෑමට ලක්වුණ නිසා මේ බෙරාත් බලකොටුව ඇතුළේ විවිධ ක්‍රිස්තියානි ආගමික ස්ථාන වගේම මුස්ලිම් ආගමික ස්ථානත් දැකගන්න පුළුවන්. Tony, çabuk. Oh, Tony, çabuk ben. Hadi bak. Çıkayım, küçüğüm. තවත් විශේෂම දෙයක් තමයි ලෝකයේ දැන් ගොඩක් පරණ බලකොටු මාලිගා සාමාන්‍යයෙන් පුරාවිද්‍යාස්ථාන විදිහටන තියෙන්නේ. මිනිස්සු ජීවත්වෙන් නෑනේ. නමුත් බෙරාත් බලකොටුවේ තාමත් මිනිස්සු සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. ඒකත් මේ බෙරාත් තුළ තියෙන විශේෂත්වයක්. Sri Lanka. Sri Lanka. Chulanka. Polacco? Chulanka. Och först? Vendi jag tror de är ett stick. Origina. India. India. Sri Lanka. Vendi jag India. Sen djuren är kett choklad. Systemen är berat i Lucian. Chocolate. Sanjane. Musulmano? No. Buddhist? Buddhist. Sicura che è buddista. Yeah. Buddista. Maria Giova. Jehovah. Maria Cho. Ed è antica Giova. Okay. Jesu. Okay. Sovrano Universit. Lumi Jordan. Televizor. Jehovah. Ma Egipti Malia Ararat. Jehovah. Okay. Sovrano Universit. Bible. E Kurani. Jehovah. Sovrano Universit. Tani buddista kto che dico? මේක ඇතුළ නිකන් එහෙට මෙහෙට හැම තැනටම පාරවල් තියෙනවා. හැංගි මුත්තන් ශ්‍රී ලංකාන් මල්. එතන මොකක්ද? එතකොට එළියට එනවා.
බෙරාත්වලිනුත් යන්න කියලා හදන්නේ ලොකු වැස්සකුත් එනවා පිටිපස්සේ වැස්සත් එක්කම බස් එක ගන්න යන ගම බෙරාතුත් හරිම ලස්සන තැනක් ඒ කියන්නේ අනේ මන් දයකනයා හරිම ලස්සන පුංචි ටවුන් එකක් ඒකේ ගෘහ නිර්මාණ ශිල්පය කෑම බීම හරි අමුතුයි ඉතින් මම හිතනවා මගේ ඇල්බේනියානු සංචාරයේ මම කැමතිම තැනක් තමයි පෙරාක්. දැන් මම යන්නේ තවත් ටවුන් එකකට. ඒකත් ලස්සනයි කියලා තිබුණා. ගිහිල්ලාම බලමු ඇත්තටම ලස්සනද කියලා. මේ බලන්න ගස්වල ඔලිව් හැදලා තියෙනවා. හරිම ලස්සනයි දම්පාට ඔලිව්. ඔලිව් ගෙඩියක් කඩායන කෑවා ඒවා චිත්තම දීත්තයි තාම අමුයි මං හිතන්නේ. චිත්තයි